මේ වීඩියෝ එකකින් අද අපි බලමු කොහොමද PT වල reading section එකේ ප්‍රශ්න හැදිලා තියෙන්නේ කියලා. අපි මේ ප්‍රශ්න ටිකක් කරලා බලමු අද. ඉස්සෙල්ලාම අපි යමු reading section එකට. reading section එකේ ඔයාලට පේනවා තියෙනවා ප්‍රශ්න පහක්. fill in the blanks drop down එක, multiple choice multiple answers, reorder paragraphs, fill in the blanks drag and drop එක, multiple choice single answers. ඉතින් මෙතනින් වැඩිපුරම ස්කෝර් කරන්නේ පළවෙනියට තියෙන එක. ඊට පස්සේ අනිත් ඊළඟට තියෙන fill in the blanks එක. ඒ කියන්නේ drop down එකයි drag and drop එකයි. අනිත් ඒවා වැඩක් නැහැ කියන්නත් බෑ. හැබැයි මේ සලකිය යුතු ලකුණක් හම්බ වෙනවා මේ reorder paragraph එකේ 9%. මේවත් ඉතින් එකතු වෙනවා. ඒ ලකුණු එකතු වෙනවා. ඔක්කොම reading section එකේ ඒ ලකුණු ටික reading section එකටම තමයි හම්බෙන්නේ. අපි කරලා බලමු fill in the blanks drop down එක. අපි එතනින් ගමු සාමාන්‍යයෙන් level එක medium level එකට දැම්මම ඔයාලට මෙහෙම එතනින් උඩින් select කරගන්න පුළුවන් ඔයාලා කොහොමද කියන්නේ bookmarks කලින් දාගෙන කියන්නේ ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බා කියමුකෝ ඒ ප්‍රශ්නේ ඔයාලට පුළුවන් එතනින් ගිහලා bookmark එකක් දාගන්න. ඒ විදිහට ගන්නත් පුළුවන්. ඊට පස්සේ මේ ප්‍රශ්නේ ඔයා ආයෙ කරනකොට එතනින් මේ bookmark එකේ color එක තියලා මේ විදිහට ගන්න පුළුවන්. එතකොට predictions ඕන නම් මෙතනින් ගිහලා කියන්නේ මේ දවස්වල කැරකෙන ප්‍රශ්න ටික කරන්න පුළුවන්. predictions කරන්න ඔයාලා exam එකට යන්න ඕන මෙන්න තියාගෙන සතියක් දෙකක් තියාගෙන prediction කරා නම් හරි. අපේ medium level එකට ගිහිල්ලා all medium level අපි මෙතනින් කරමු මේ දෙක මම කරලා තියෙන්නේ practice කරලා කරපු නැති එකක් කරමු. අපි predict වෙන එකක් තියෙන insects කියලා. අපි ඒක කරලා බලමු. මේ විදිහට time එක උඩට count වෙන්නේ අර වගේ පල්ලෙහාට නෙමෙයි මේකේ උඩට count වෙන්නේ පේනවනේ. එන්න වැඩි වෙනවා. තප්පර ගන්න අපි මේක කරලා ඉවර කරන්න ඕනේ. මේ විදිහට කියවකට යන්න ඕනේ. අපිට දැන් බලමු මේකේ තියෙනවා 3ක්. හරිද? 3ක් තියෙනවා. අපි ඉස්සෙල්ලාම කියවගෙන යන්න බලන්න. Insects have been an important part of the human diet for thousands of years. Stuart Hine Natural History Museum in London says it's a cultural මේ වගේ පල්ලෙහාට ඇදලා ඊට පස්සේ අපි බලන්න ඕනේ මොකක් වෙන්න පුළුවන්ද උත්තරේ. ඔන්න ඔතනදී තමයි ඉතින් grammar ඕනේ වෙන්නේ. පළවෙනියට තියෙන sentence එකයි ඊට පස්සේ තියෙන sentence එකයි සහ අපි මෙච්චර වෙලා කියවන් ආපු ටික අනුව අපිට උත්තරයක් සාමාන්‍යයෙන් guess කරලා ගන්න පුළුවන්. cultural සංස්කෘතික දෙයක් කියලා අපි think insects are seen as dirty and as carrying disease despite its disability, making a comeback reaction reproduction comeback එකක් නෙනේ. publication of number of insect recipe books. London based company supplies products such as chocolate covered ants, toasted ants. Become of the sentence of higher animals. Insects will become a protein of choice in to come. April 6 and natural history museum and the snacks become products such as chocolate covered become sensitive of nanny. ඔයා තමයි මෙතනට දැනට ගැලපෙන එක ෂුවර් නෑ අපි දාලා බලමු. හරි. ඔයා තමයි විනාඩි 2යි තප්පර 18ක් ගිහින් තියෙනවා. 3න් 3ම හරි. අපි ඊළඟට කළ බලමු. අපි අද කීපයක්ම කරලා බලමු. ඊළඟට තියෙන්නේ workflows plan. The purpose of workflows plan the element visitors actually the overall objective strategies into action. So it is the small business objectives strategies that are the starting point for accessing the number of type of staff work. Take off day 1 නෙමෙයි ස්ක්වයර් වරුත් නෙමෙයි මේ දෙකෙන් එකක් වෙන්න ඕනේ. එතකොට
මේකට තියෙන probability ටික වැඩි ඉතින් මම මේක දෙනවා. මෙතන ඉන්නේ inclusive where growth objective the business to increase sales. had planned නෙවෙයි. has planned නෙවෙයි. planned නෙවෙයි. maybe planning. Oh. The workforce plan will need to set out the people required to make them happen very good. Set out which නෙවෙයි what නෙවෙයි. කොහොමද කියලා එතකොට how to make happen if productivity, cut wages, bills, delay the organizational structure. Release, renew, innovate, boost, innovate. මේ විදිහට ආවම මේ ඊළඟට තියෙන වචනෙත් එක්ක වහම බලන්න ගොඩක් වෙලාවට අපිට අර සිමිලර් යන්නේවා තියෙනවා නිකන් අර up and down වගේ නිකන් අර එක black and white ඔය වගේ ඒවාත් තියෙනවා ආයෙ නිකන් අපිට එක ළඟින් යන වචන තියෙනවානේ ඒ වගේ නිකන් අර කොස් කිව්වහම මොකද්ද නේ අපි නිකන් අර කියන්නේ කොස් නම් දෙල් පොල් පුවක් ඔන්න ඔය වගේ ළඟින් යන වචන අපි දන්නවනේ ඉංග්‍රීසි වල එහෙම ගන්නත් පුළුවන් මට මෙතනින් උත්තරයක් බූස්ට් තමයි මට සැක සහ ප්‍රොඩක්ටිවිටි එක රිනියු කරන්න නෙවෙයිනේ වැඩි කරන්නනේ yes හරි තව එකක් කරමු technology advances as the world charges into the future each day bringing new මේ වගේ දන්නේ නැති සමහර වචන තියෙනවා අපි දන්නේ නැහැ එතකොට මේ වචන ක්ලික් කරන්න ඕම astonishing examples උනත් බලා ගන්න පුළුවන් මේ alphabet එකේ කොහොම වචනේ ක්ලික් කරාම දන්නේ නැති එකක්ද මේ technological කියන එක දන්නේ නැත්නම් ඔහම technological pronounce කරන හැටි බලන්න පුළුවන් හැබැයි real exam එකේ නෙමෙයි ළමයි practice කරනකොට විතරයි right මේක පොඩ්ඩක් skip කරලා යමු එකක් දන්නේ නැත්නම් ඒක මතම රැඳිලා ඉන්න එපා කාලය යනවා හොඳට මතක තියාගන්න එක felt about the meaning of developing changes felt feelings felt connection changes are ignored interrupted ignored available present ignored available in all venues not least in the that are collectively known as the humanities ආය මුලට යමු අපි එකක් මිස් කරලා ආපු හින්දා risk becoming Washington rights man the heartless හෝ හතියත්ත ඔය විදිහට තව එකක් කරමු ඒක ඇවිල්ලා the development of human history මෙන්න මේ වගේ ඒවා මේ හතර මතක තියාගන්න මේ විදිහට ඉලක්කම් වෙනවනේ ඔය ඉලක්කම් ඔය විදිහට මෙන්න පුළුවන් read aloud එකේ හරිද read aloud එකේ කියන්නේ speaking section එකේ පළවෙනි ප්‍රශ්නේ කියන්නේ මුළු exam එකේම අපිට හම් වෙන පළවෙනි ප්‍රශ්නේ difficult තෝරලා කරොත් එහෙම අර අපි ප්‍රශ්න තෝරන තැන difficult දාලා කරොත් එහෙම හොඳට බලා ගන්න පුළුවන් මේ විදිහට මේ ඉලක්කම් එනවා ඒගොල්ලෝ ප්‍රශ්නයක් අමාරු කරන්න එක්ක කරන්නේ බර වචන දානවා එක්ක වචන word count එක වැඩි කරනවා නැත්නම් මේ වගේ ඉලක්කම් දානවා එතකොට අපිට මේ වෙන්න පුළුවන් ආයෙ කරන්නේ මේ Chinese Korean වගේ අර නම් තියෙන්නේ නිකන් මේ kung fu
එතකොට ෂියෆෝන් ඔය වගේ එක අමුතු නම් දානවා. එතකොට ඔය කියව ගන්න අර එන්නේ අපි එන රිදම් එකත් එක්ක කියව ගන්න බැරි වෙනවා. ඒකයි මම කියන්නේ අර වගේ එහෙම ඔය රීඩින් මේ ස්පීකින් සෙක්ෂන් එකේ ඔය ප්‍රශ්න වල අපිට හම්බෙන අර දෙන ලද ටයිම් එකේ දන්නේ නැති වචන කමාස් එතකොට මේ නැවතීමෙතිත් ඒ ඔක්කොම හොඳට අවධානය දෙන්න ඕනේ. දන්නේ නැත්නම් ස්කිප් කරලා ගියා. කියව ගන්න බෑ නේ ස්කිප් කරලා ගියා. ඒක මතර දෙන්න හොඳ නැහැ. අපි කයි රීඩු දෙමු අපේ ටයිම් එක ගිහිල්ලා තියෙන ටික. ගිහලා ආයෙ කරමු. එතකොට ටයිම් එකයි මුලද යන්නේ. Go modern collecting the cooking shellfish and modern humans had begun making special fishing tools. Then just past 2000 years, our species Homo sapiens made the transition, producing the food and the changing surroundings. Humans found they controlled, could control, were controlling නෙවෙයි, would control, they could control the growth and breeding of certain plants and animals, the discovery, farming and the herding animals. එතකොට discovery ඊට පස්සේ අපිට මේ ඊට පස්සේ තියෙන sentence එකයි ඊට කලින් තියෙන sentence එකයි අපිට එතකොට tenses ඔක්කොම බලලා එතකොට ඒ වෙලාවට අනුව ගැළපෙනම උත්තරේ මේ විදිහට තෝරගන්න පුළුවන්. Transform the Earth natural landscape first locally then globally. Humans invested more time to producing food as humans. If humans නෙමෙයි so humans වෙන්න බෑ with humans වෙන්නත් බෑ. if වෙන්න බෑ මොකද මෙතනින් අන්තිමට කියවන් යද්දි හොඳට තේරෙනවා. එතකොට as increase dramatically our species has been successful if they turning මොකක්ද වචනේ Inadvertently. okay turning point on the successful but නෙවෙයි to which නෙවෙයි that එකක් මිස් කරලා නේ ඒක බලන්න ඕනේ making species visual then before by since within since by before by since within since by before within the හරියට හරි ඔය විදිහට තමයි drop down එක අපි දැන් ඊළඟට යමු රියෝඩ පැරග්‍රාෆ් ටිකක් කරමු රියෝඩ පැරග්‍රාෆ් වල not practice දීලා ඒ විදිහට බලමු. ඔයාලා මෙතනින් එහෙම සිලෙක්ට් කරන්න පුළුවන් ඔයාලට ප්‍රැක්ටිස් කරලා තියෙන ඒවයි සහ ප්‍රැක්ටිස් කරලා නැති ඒවයි ඒ විදිහට දාන්න පුළුවන්. right? මෙතනින් අපි බලමු මේ whale කියන එක. however as mammals මෙතන තියෙන්නේ ABCD ඔක්කොම තියෙන්නේ 4ක්. එතකොට අපි උතර දැන් මම කරන්න ඕන එක ක්ලාස් එන ළමයි නම් දන්නවා උතන කරන්න තියෙන්නේ පිළිවෙලට මේ විදිහට drag and drop මේ විදිහට drag and drop මේක drag and drop එක නෙමෙයි මේ රියෝඩ පැරග්‍රාෆ් එක ඒ උනා drag and drop එකේ තියෙන ඔය වගේම දෙයක් තමයි ඔය විදිහට දාන්න තියෙන්නේ අපි බලමු මෙතන අපි ඉස්සල්ලාම බලන්න ඕනේ ට්‍රික් එක තමයි හැම එකේම මුල් ටික බලනවා ස්ටාර්ටර් එක ගන්නෙ මොකෙන්ද කියලා බලලා ඊට පස්සේ මේ ග්‍රැමර් අවුල් අයට මම කියන්නේ ඒ විදිහට ස්ටාර්ටර් එක ගන්නෙ කොහොමද කියලා බලන්න හොඳට කියවලා බලන්න හැම එකේම මේ හතරෙම තේරුම ඔයාලා සාමාන්‍යයෙන් PT කරනකොට පුළුවන් නේ කියන්නේ ඉංග්‍රීසි මීන් එක සිංහලට හිතින් හරවගෙන බලන්න පිළිවෙල හදාගන්න හිතින් මෙතන නම් මේ විදිහට අපිට හදා ගන්න පුළුවන් ඔය විදිහට හදා ගන්න පුළුවන් ඊට පස්සේ එහාට දාන්නත් පුළුවන් whales generally live in the water when they breathe out the product is well that's why they are breathing organ එතකොට මේක that's why කියලා එන්න නම් මේකට කලින් එන්න එපා එතකොට මේක පළවෙනි එක වෙන්නේ නැහැනේ කොහොමත්ම however කියලා එන්නත් මේකට කලින් දෙයක් තියෙන්න එපා එහෙනම් කොහොමත් මේක පළවෙනි එකක් නෙවෙයි මේක වෙන්නත් බෑ C තමයි එතකොට මට හිතන විදිහට පළවෙනි එක
ඊට පස්සේ අපි ඒකට ගැලපෙන්න ඊළඟ එක තෝරගමු. However, as mammals, they must come out to the surface to breathe. ඔව් මේ අපි දැන් මේ දෙක හොඳට කම්පෙයාර් කරලා බැලුවොත් මෙයාලා වතුරේ ඉන්නවා. එයාලා ඒ කෙසේ වුවත් මෙයාලා මේ වතුර මත පිටට එනවා හුස්ම ගන්න කියලා නේ කියන්නේ. එතකොට ඒ දෙක එකලකට ගැලපෙනවා. සහ අපි ඊට පස්සේ මේවා කියවද්දී ඒක ඒ අතරතුරට එන්න ඕන එකක් තිබ්බොත් අපි ඒක ගැලපෙන්නව නම් දාන්න පුළුවන්. ඊට පස්සේ බලමු that's why their breathing organ blowhole කියන්නේ එකට is located on the top of their heads. ඔළුව උඩ එක තියෙන එකයි. හරිද ඉතින්? මේකට එහා පැත්තෙන් ගැලපෙන්නේ ඒක. ඉන්නේ වතුරේ ASCII හුස්ම ගන්න උඩට එනවා. ඒකයි යාළගේ නහය උඩ එක තියෙන්නේ. They have breathed out their product spout of එහෙම තමයි මට හිතෙන්නේ දැන් මම ගලවපු විදිහට අපි බලමු. හරි හරියටම හරි. ඒ විදිහට තමයි වැඩේ වෙන්නේ. අපි තව එකක් කරලා බලමු. practice read paragraphs. අපි මෙතන all දාලා level එක දාමු difficult. දාලා pronunciation කරන් පොඩ්ඩක් අමාරුයි වගේ. ඔව් ඉතින් හරිනේ අපි ඩිෆිකල්ට් නේ තේරුවේ ඩිෆිකල්ට් දැන් ඉතින් අමාරු එකක් කරන්නනේ. හරිද? දැන් මේ හතරම කියවන්න ඕන. හරිද? හොඳට කියවන්න ඕනේ මේ හතරම. pronunciation ඔක්කොම තියෙන්නේ ඉතින් ඔය විදිහට තමයි හිතින් කියවන තරමට හොඳයි. හතරෙන් මුලට එන්න පුළුවන් මොකද්ද? people also focused on මේක වෙන්න බෑනේ. however නම් කොහොමද බෑ. මේකත් ගැලපෙන්නේ නැහැ එතනටනේ. කැතයි. about නම් ගැලපෙන්නේ නැහැ කොහොමත් මුලට. එන්නේ නැහනේ කොහොමත් about කියලා ඉස්සරහටම එන්නේ නැහනේ. grammar මේක තමයි. ඔව් ඒක තමයි එන්න ඕනේ. grammar is very important and it often paid attention to. about how pronunciation thought. නෙවෙයි. ගලපගමු අපි මෙහෙම. how a pronunciation represents thought about what pronunciation is. how a pronunciation is thought. එතකොට මේක උඩටම මේ පිළිවෙලට මෙහෙම හදාගෙන මේක සැක නැත්තම් හොඳට මතක තියාගන්න මේකේ ලකුණු ලැබෙන්නේ අර මෙහෙම ළඟ පිහිටින දෙකට. හරිද? කියන්නේ හරි මේ පිළිවෙලට ඔක්කොම තියෙන්න ඕනේ. ඔය දැන් මේ දෙක ගැලපෙන්නේ නැහැ. උනත් මේ වගේ ලින්ක් වෙලා තියෙනවා ලස්සනට. එතකොට මේවට ලකුණු හම්බ වෙනවා. මේකට හම්බෙන්නේ නැහැ එතකොට. අන්න ඒ වගේ. මේක මම දැන් මේ හිතින් හදාගත්ත පිළිවෙලට මට ප්‍රැක්ටිස් එකත් එක්ක දැක්ක ගමන් මේ අර මුල් ලකුණු ටික ගලපලා එහෙම ගන්න පුළුවන්. ඔයාලත් ප්‍රැක්ටිස් කරද්දී ඔක හරියයි. එතකොට grammar is people also ඊට පස්සේ however what about what මේ වගේ දෙකක් එකලකට ආවේ. pronunciation is thought. 99 මම අර කිව්වේ එක ළඟට එනේවා තමයි මේවා වෙන්නේ. දැන් E1යි C1යි එක ළඟ. C1යි B1යි එක ළඟ. B1යි D1යි එක ළඟ. D1යි A1යි එක ළඟ. අන්න ඔය විදිහට තමයි ලකුණු ඔයාලට මේවා වෙන්නේ. අපි ඊළඟට කරමු. ඊළඟට තියෙන්නේ අප්පා එකෙත් තියෙනවා පහක්නේ. Egyptian temple අද බඩු හරි. මේක පොඩ්ඩක් අමාරුයි වගේ. බලමු. මේ විදිහට තමයි හොඳට කියවන්නේ ඒක. හොඳට කියවන්න. එතකොට අර ඕක හිතින් සිංහලට හරව ගන්න. most of our traditional sources of information about ඔහොම කියවන්න ගියොත් එහෙම මේ ඉංග්‍රීසියෙන් අපිට සාමාන්‍ය ඔලුවට යන්නේ නැහැ නේ. අපි කියන්නේ ඉංග්‍රීසියෙන් දැක්කට අපි සිංහලෙන් හිතින් හරව ගන්නවනේ, ට්‍රාන්ස්ලේට් කර ගන්නවනේ. සිංහලෙන්ම හිතන තරමට හොඳයි. ඒකයි මම කිව්වේ හිතින් මේව කරන්න කියලා.
මේ වගේ ප්‍රශ්න එනකොට ඔක්කොමලා හෙනම සයිලන්ට් එක්සෑම් හෝල් එකේ. මොකද ස්පීකින් සෙක්ෂන් එක පහු කරලා ගොඩක් ඇවිල්ලානේ. එතකොට ඔක්කොමලා ඉන්නේ එක්ක රයිටින් සෙක්ෂන් එකේ එසේ එකේ ඉදී සමහරු. ආයෙ නැත්තම් ලිසනින් සෙක්ෂන් එකට ගිහින් ඉදී නැත්තම් රීඩින් එකේම ඉදී. හරිද? මට හිතෙන විදිහට අපි මේකේ හතරම හොඳට ගත්තේ නැත්තම් මේක අනා ගන්නවා ලේසියෙන් ඈ. එවන්නම් කොහොමත් ඉස්සරහට එන්නේ නැහනේ. ඊවන් කියලා එනවනම් ඊට කලින් දෙයක් තියෙන්නම ඕනේ. හරිද? ඔය වගේ දේවල් හොඳට දැනගන්න ඕනේ ඔයාලා. ඩී වෙන්නත් බෑ නේද? we know if it නෑ ඒක ඉස්සරහට එන්න තියෙන chance එක වැඩි. මොකද we know කියලා පටන් ගන්න ඒකට ඉස්සරහට එකක් තියනවා වෙන්න බෑනේ. මේක නිකන් ඉන්ට්‍රොඩක්ෂන් එකක් වගේනේ තියෙන්නේ. එතකොට ඒක උඩට. ඒකට එක ඊට පස්සේ most of our additional sources අපි දැන් ඊට පස්සේ මේක දෙක නම් මේ දෙක ලින්ක් වෙනවද කියලා. ලින්ක් වෙන්න පුළුවන්. මොකද එකම මාතෘකාවයට දෙන්නේ කියලා එහෙම දාන්න බෑ. කොහොමද එකම මාතෘකාවයට දෙන්නේ? මාතෘකාව එකයිනේ Egyptian temple නේ. Moments of the rich and influential. Nam fluenary goods. පියෝ කොහොමද කියලා මේක බලමු. Information about the ගොඩක් වෙලා ගන්නත් බෑ. ඉතින් අපි මේක මේ ෂුවර් නැත්තම් පටපට ගාලා දාගෙන යමු ඔහොම. එතකොට මේ දෙක මේ කලකින් යන්නේ ඒකයි මට අල්ලගන්න වෙලා අපි කමන්නේ. ඊටු ටික දාගෙන යන්න. එතකොට ඒකට පස්සේ paintings නේ paintings වලට පස්සේ මෙතනින් pyramid temples ඊට පස්සේ මේකට පස්සේ මේක කියලා මට හිතෙනවා. හරිද? එතකොට මේ දෙක මේ එන්න ඕනේ පිළිවෙල දන්නේ කොහමද D එකයි E එකයි අතරට තමයි එන්න ඕනේ. අපි දාමු. Rich and influential, most of our traditional sources of information about all kingdoms, those varying houses in which ordinary Egyptians live have not been preserved then. Good 7 February. මාරු වෙන්න ඕනේ මං. දන්නේ දීලා බලමු ෂුවර්ට. හප්පෝ අනියා. 99 විනාඩි 3:28 ගෙන් වැඩි. ගොඩක් කාලය අරන් තියෙනවා ඉතින්. කාලය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඔහොම එක දිගට ගොඩක් වෙලා ගන්න හොඳ නැහැ. පීලග එකක් කරලා බලමු. ඒක ලෝන්. ඒක ඩිෆිකල්ට්. ඒකෙත් 4යි තියෙන්නේ. ඒක නම් පොඩ්ඩක් ලේසි වගේ. 4ම කියව ගත්තා නම් හරි දැන්. Loans in their early life වෙන්න බෑනේ. Some people have student loans. එකපාරට some people කියලා පටන් ගන්න නෑනේ. If loans are not මේක මැදකට එන්න එපයි. some people උත් එකපාරට එන්නේ නෑ. එතකොට මේක උඩට මෙන්න විදිහක් නැත. අකට මෙන්න විදිහකුත් නැත. මොකද මේකට පස්සේ මේක එන්නේ. සහ මේක මුලට එන්න විදිහකුත් නැත. in their early life in their early life link වෙනවා මිනිස්සු. income every month මෙහෙමනේ. අපි මේක මෙහෙම දාමු පිළිවෙලට. ෂුවර් නෑ. මෙතන ෂුවර් නැත්තම් මේ කාලේ ගැන පොඩ්ඩක් තැකීමක් කරලා ඇති අන්තම් මේව කරන්න ඕනේ පටපට ගාලා වෙලාව ගන්න හොඳ නෑ. අපි දැන් කරමු drag and drop. අපි ඉස්සෙල්ලා කරේ drop and down නේ. අපි drag and drop වලට ගිහිල්ලා level එක medium දාමු.
මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කරද්දී ඔය මේ ඔතනින් කියන්නේ හැමදාම කරන ටික ඔයාලා එකම විදිහට කරයි. ඒ හින්දා පොඩ්ඩක් ඒක ගැන පොඩ්ඩක් තැකීමක් කරලා ලෙවල් එක මොකද්ද කියලා එහෙම බලලා ඒ විදිහට කරන්න. මොකද ඔයාලා ආපු ගමන් හැමදාම එතකොට දැන් මෙහෙම මුලට ආපු ගමන් පටස් ගාලා ස්පීකින්, රයිටිං, රීඩිං, ලිස්නින් ඔතනින් හැමදාම මේ මුල ඉඳන් කරගෙන යනවා. ඊට පස්සේ අද මහන්සි කියලා මේ හරියට ඔයගෙන නවත්තලා ආයන. ආය පහෝදාය මේ ටිකම කරනවා. මේවා කව වෙන්නෙම නැහැ. මේ වගේත් කව වෙන්න ඕනේව තමයි මේ වගේ ටයිපින් ස්පීඩ් ඉතින්. විනාඩි 20කින් එසේ එකක් වචන 250ක් 60ක් ගහ ගන්න පුළුවන් නම් හොඳයි. ඔළුවෙන් හදා වැරදින්න නැති වෙන්න. නැත්නම් ඉතින් අර ටෙම්ප්ලේට් එක අනිත් පැත්තට ගන්න ලේසි. මොකද ටෙම්ප්ලේට් එක කටපාඩම්නේ. එතකොට ඔළුව මහන්සි කරන්න තියෙන සෙන්ටෙන්සස් දෙක තුනක් හදාගෙන අතින් දාන ටිකට විතරයි. දෙක තුනක් නෙමෙයි ගොඩක් දාන්න ඕනේ. ඒ විදිහට. මම කියා ලෙවල් එක මීඩියම් දැම්මා. මෙතන තියෙනවා ප්‍රෙඩික්ට් වෙන ඒවාත් මෙතන තියෙනවා. ප්‍රෙඩික්ෂන්ස් දෙන්නම ඕනේ නැහැ මේ පේනවා. ඔය විදිහට ප්‍රෙඩික්ට් වෙන ඒවාත් තියෙනවා. ඔයාලට මොකක් හරි අංකයක් මේව කරගන්න ඕන නම් මෙතනින් පුළුවන්. ඒ කියන්නේ ඔය දැන් මේ බලන්න මෙතන මේ හැම ප්‍රශ්නයකටම තියෙනවා ඉස්සරහ අංකයක්. ඔය අංකේ හෝ මේ නම ගහලා ඒ ප්‍රශ්නේ ගන්න පුළුවන්. හරිද? එහෙම එකක් තියෙනවා. ඉතින් ඒක ඒ ඔක්කොම මේ කරනවා. මේක මේ සබ්ස්ක්‍රිප්ෂන් එක අරන්නේ මේ ප්‍රැක්ටිස් කරන්නේ. එතකොට මේ ඔක්කොම යූස් කරන්න. මොකද ඔයාලා හැමතිස්සෙම නිකන් අහඹුලස හම්බෙන ඒවාම කරන්න එපා. හිතලා ඉතිරලා මේ අමාරු ඒවත් කරන්න. මීඩියම් මේවා කරන තරමට හොඳයි. මොකද එකපාරට අමාරු ඒවා කරන්න බෑ කාටවත්. ඉස්සෙල්ලාම ඕල් දාගෙන කරන්න නැතුව ඊසි දාගෙන කරන්න. ඕල් දැම්මහම මේ ඔක්කොම මික්ස් එකේ එන්නේ. ඒ හින්දා ඉස්සෙල්ලාම ඊසි දාගෙන කරන්න. එතකොට ඊසි දාගෙන කරලා ඊට පස්සේ මීඩියම් වලට යන්න. ඒ වගේ. ඩිෆිකල්ට් ගත්තාම පොඩ්ඩක් ඒක පළවෙනි පාර කරගන්න බැරි වෙන තරම්. හරිද? අපි ඒ හින්දා මේකක් කරමු මෙහෙම කරලා බලමු. මේ විදිහට drag and drop. ඔයාලට පේනවද මෙතන හිස් තැන් තියෙන්නේ 3යි. ඒ වුණාට උත්තර 6ක් තියෙනවා. හිස් තැන් 3යි උත්තර 6යි. ඩබල් එකේ තියෙනවා. එතකොට හරියටම 3ක් ඉතුරු කරලා හරිම 3 හරිම තැන් වලට දාන්න ඕන ලකුණු වෙන්න. ඔන්න ඔකයි කේස් එක. ඉතින් කියවලා බලමු. ඉතින් ග්‍රැමර් ඕනේ කියලා මම අර හැමදාම මගේ කලින් වීඩියෝස් වල බලලා තියෙනවා නම් සහ ක්ලාස් 7 වල ඉන්න ළමයි දන්නවා. ඉතින් ග්‍රැමර් තමයි ඕනේ. Today many companies employees in their operations. Employees in their operation. Emphasize in their operation. මේ හැම එකක්ම දදා බලන්න හිතින්. Population, dragon, disposal in their operations, sustainability in their operations, sustainability in our operation. හිතින් කල්පනා කරන්න. හිතින් දාන්න ඔක්කොම කියන්නේ මෙහෙම මේක දාලා මේක ෂුවර් නැත්තම් වෙන එකක් කොහොමද දාන්න පුළුවන්. දාලා ඊට පස්සේ ආයෙ එක ෂුවර් නැත්තම් කොහොම ඇදලා මේ කියන්නේ මේක ෂුවර් නැත්තම් ඔයාලට කියන්නේ ෂුවර් වචනේදී ඒක මෙතනට ගන්න. එතකොට අර වචනේ තිබ්බ විදිහට මෙතනටම යනවා. The operations, for example, packaging should be made recyclable materials for ensure proper. එතනින් තිත තියෙනවා. එතකොට එතනට ගැලපෙන එක මොකක්ද? මෙතනින් තිතක් කියලා මේ එතනින් සෙන්ටෙන්ස් එක ඉවරයි. මෙහෙම ආපු එක කියන්නේ මෙතනින් පටන් ගත්තනේ. For example කියලා ආපු එක මෙතන ඉවරයි. For example, packaging should be made by the recyclable materials to ensure proper maintain the නෙවෙයි දන්නේ ෂුවර් නෑ මේකත් නෙවෙයි proper maintains මෙතන කම එකක් තිබ්බනම් maintains in households කියලා හරි මොකක් හරි ගහන්න තිබ්බා අපි disposal දාමු using energy efficient kitchen maintains the නෑ මෙතනට එතකොට maintains එන්නෙත් නෑ kitchen මේක තමයි කුස්සියේ තියෙන බඩු කියන එකනේ reduce environment impact හරි ඒක තමයි උත්තරේ අන්න ඔය විදිහට ඊළඟට යන් දැන් කියවන්න මෙතන දැක්කනේ හිස් තැන් දෙක තුන හතරයි උත්තර 8ක් තියෙනවා මං කිව්වේ ඩබල් එකේ තමයි ගොඩක් වෙලාවට එන්නේ කියලා දැන් මෙතන ඉතින් ඔක්කොම කියවන ගමන් මෙතනින් ඔහම මොකද්ද දාන්න පුළුවන් මේ වීඩියෝ එකත් ඕන්න පෝස් කරලා මම දැන් මේක කරලා ඉවර වෙන්න කලින් ඔයාලා හිතින් මේව කරන්න නැත්නම් සබ්ස්ක්‍රිප්ෂන් එකක් අරන් ඇල්ෆබෙටි එකේ රුපියල් මම මේ අරන් තියෙන කන මම ගත්තේ 3000 ගානකට ඔය විදිහට අරගෙන ඒ කියන්නේ මේක මට දවස් 30කට ගත්තේ ඒ විදිහට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් ඇත්තටම ප්‍රැක්ටිස් කරන්න මේක අන්ලිමිටඩ් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් එක දිගට ප්‍රැක්ටිස් කරන්න හැමදාම දැන් මේකේ fill in the blanks ප්‍රශ්න 785ක් මෙයාලගේ තියෙනවා
මෙතන මා ගන්න පුළුවන් fill in the blanks drag and drop වලින් විතරක්. ඉතින් කියවන්න ඔයගොල්ලෝ my son is tuition cells Google දෙට හිතින් මේව කරගන්න. ඉස්කෝලට යන්න බැරි වුණා කියලානේ. එතකොට unable නේ. attend කරන එක්ක යනවා එක්ක නෑ. එතකොට unable. On the night previous night තමානේ ඊයේ I found he was and now he was crying හරි මොකක් හරි තියෙනවා නෑ sick තියෙනවා sick වෙන්න ඕනේ ඊයේ. It is better to him go to school that we can avoid infection. I believe some rest he'd become painful නෙවෙයි එතකොට happy and very successful passing and I am nanny happy to help him. He become well වෙන්න ඕනේ සනීපයි කියලානේ. හරි ඔන්න ඒ විදිහට ඔන්න ඔය විදිහට තමයි කරේ. දැන් අපි කරා drop down read paragraph drag and drop. ඉතින් මේ දෙක නලුවට තැකීමක් කරන්න අවශ්‍ය නැහැ. ඕන්න මම කරලා පෙන්නන්න multiple choice multiple answers. ඊට පස්සේ ඔක්කොම medium තමයි වෙලා තියෙන්නේ. අපි එකක් කරමුම මේ විදිහට කියවලා මෙතනින් මල්ටිපල් නේ උත්තර කීපයක් හෝ පහම දෙන්න එපා. ගොඩක් වෙලාවට හතරක් තුනක් තමයි සිලෙක්ට් කරන්න ඉන්නේ. හතරක් තුනක් දෙකක් එකක් වෙන්නේ නැහැ මෙතන. හතරක් තුනක් දෙකක් වගේ තමයි එන්නේ. එතකොට බලලා සිලෙක්ට් කරන්න හරි එක. දැන් කියවන්න මේ ඩිස්ක්‍රිප්ෂන් එක. ඔය විදිහට කියවන්න තියෙන්නේ අපි දැන් ඔක කියවගෙන යද්දී හොඳට බලන්න මේ තියෙන ඒවා හොඳට මේ වචන එකින් එක ඔළුවට නිකන් මතක තියාගන්න. මොකද අපි මෙතන උත්තර ටික තෝරනකොට the what does this employer offer මෙතන අහන්නේ මේක job opening එකක් ගැන තියෙන ප්‍රශ්නයක්. employer මොනවද offer කරන්න කියලා තමයි අහන්නේ. එතකොට මේක හොඳට කියවලා තිබ්බාම මොකද එක ලගින් යන ඒවා තියෙනවා. හරිද? ගොඩක් ඔක් ප්‍රැක්ටිස් කරද්දි තේරෙයි. එක ලගින් යන ඒවා තියෙනවා මේ. එතකොට කේස් සෑහෙන අවුල්. ඔන්න මේ පල්ලෙහාට ගිහින් හැම බල ගන්න පුළුවන් අපිට the possibility of part time work වෙන්න බෑ fall for the work week. එහෙම එකක් දෙනවා කියලා තිබ්බද? gas costs දැක්කනේ ලකින් යන ඒවා. දැන් අතර තෙල් මෙතන තියෙනවා gas කියලා. වාහනේට මේ මොකද මේ ලිට්‍රෝ ගෑස් ලාෆ් ගෑස් ගහන්නේ. ගෑස් කියන්නේ ඉතින් තෙල් තමයි. අපිට රටවල අපි පෙට්‍රල් ඩීසල් මේ ගහනවා කිව්වට ඒ කියන්නේ ගෑස් ස්ටේෂන් නේ විදිහට. දැක්කඩේ මිස් කරලා ගියා නම් කොහොමද අතල් එක? free course in Canada. එහෙම එකක් දෙනවා කියලා තිබ්බද? course කියලා වචන නම් දැක්කෙත් නෑ. paid meals when traveling. vacation pay included higher with benefit. paid training නම් තියෙනවා. paid meal නම් නෑ. තව බලමු තිබ්බොත් එහෙම. මම යටයි දැන් උඩට කියවන්නේ. ඒ උඩේ තයරට වෙන්නේ යටේ දැන් උඩට හරි කමන්නේ. කොහොම හරි මේක තනිකර ෆිල්ටර් කරලම ගන්න. ඇස් වලින් හොද්දට උකුසු ඇස දාලා හරියටම බලන්න. gas costs company car permanent benefit merger performance discussed. food expenses about also included. දැක්කනේ මෙතන food expenses, මෙතන meal, මෙතන food, මෙතන meal. දැක්කනේ 4 weeks of holiday per year. vacation
104ක් තියෙන්නේ 4 weeks නෙමෙයි අහුවෙන්න එපා ඒවට හරිනේ හරි correct answer එක BD විතරයි අන්න ඒ වගේ අහුවෙන්න එපා ඕවට අන්න ඔය වගේ තියෙන්නේ ඔක ලොකු මහන්සියක් වෙන්න වෙලා කරත් කොච්චර මහන්සි කරලා keywords අල්ලලා කරත් ලකුණු හම්බෙන්නේ පොඩි ප්‍රමාණයක් හරිද ඒ හින්දා අනික මේකේ ලකුණු බෙදෙන්නේ නැහැ රීඩින් එකේදී දැන් මේ සෙක්ෂන් එකේ රීඩින් සෙක්ෂන් එක ගත්තාම සම්පූර්ණයෙන් ඔක්කොම රීඩින් එකටම තමයි කරගෙන්නේ ඉතින් ඒ හින්දා ලොකු කේස් එකක් නැහැ උනාට මේක හොඳට මහන්සි වෙන්න ඕනේ මොකද ළමයි සෙක්ෂන් 4 ගත්තාම අමාරුම සෙක්ෂන් එක මේක මොකද හේතුව ක්‍රම ඒ හින්දා හරි අපි වෙන වීඩියෝ එකකින් වෙන දවසක හම්බෙමු